අයිබෝන් දෙවන රාක්ෂණ තීගාවලිය සම්බන්ධව තමයි අපි වීඩියෝ පටය කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි ඉවර කරේ ඉස්සල වීඩියෝ එකේ ජනක රජතුමා විසින් ಭಾರತයට ශ්‍රී ලංකා මහද්වීපයේ හෙළදීපයේ එකම මහරජතුමාගේ එනම් රාවණා මහරජතුමාගේ දියණිය ඉන්දියානු ಭಾರತයේ ජනක රජතුමා බාරගත් තැන සිට. ඉතින් කාලය ගාවමෙන් ජනක රජතුමා මේ කෙහෙලිය නොත් එහෙම නැත්තම් නගුලෙන් උපන් නගුලී ජීවත් කළ විදිහ. ජනක රජතුමා සුර සැපදී ඒ රජ සැපදී රජවරයෙක්ගේ දියණියක් නිසා රාජ්‍ය කොඩිය ලෙලදමින් ඒ නෞකාව ಭಾರತයට ළඟා වෙනවා. කාලයත් සමග ළඟාවීමත් එක්ක ජනක රජතුමා බාර ගන්නවා. ඉතින් ජනක රජු නැවත මේ දියණියට නම් පට බඳිනවා. සීතා නම්. කාලය මෙහෙම ගෙවිගෙන යනවා. සියලු රටවැසියන් ඒ කියන්නේ ශ්‍රී ලංකා මහද්වීපයත් එක්ක ඉන්දියානු ಭಾರತය තව තවත් විවිධ රටවල් වල දක්ෂම වෙදදුරන් කැඳවනවා. ඒ වෙදදුරන්ගේ දක්ෂතා නිපුණතා දැක ගැනීම. ඉතින් අපේ හෙළේ ඒ ඉතිහාසයේ මීට වසර 5000කට ඉපැරණි අතීතයේ හෙළ ඔසු හෙළ කුල සිරිතෙන් නැගී ඒ රාවණා ගැල් කරත්තවලින් පිටත් වී නෞකාවට නැගී ඉන්දියානු ಭಾರತයට පිටත් වී දක්ෂතම වෙදදුරා හැටියට ඒ වෛද්‍යවරයා විදිහට විෂ වෛද්‍ය සර්වාංග වෛද්‍ය ඒ සියලු වෛද්‍යවරුන්ගේ අපේ මේ හෙළදීපේ එකම වෛද්‍යවරයා තමයි රාවණා මහරජතුමා. ඉතින් සීයාගෙත් මුත්තාගෙත් ඒ වෙදකම දරාගත් දැන සිටි රාවණා ඉන්දියානු ಭಾರತයේ ජනක රජතුමා ළඟට ගොස් මෙය ප්‍රකාශ කළා. දක්ෂතම වෙදදුරා හැටියට තෝරාපත් කරගත්තා. සතුට පෙරනිමිති කරගෙන ජනක රජතුමා ආරාධනය කරනවා රාවණා මහරජතුමා. අද රාත්‍රියේදී මාගේ රාජමාලිගාවේ රාත්‍රී භෝජන සංග්‍රහයකට සූදානම්. රජතුමා කැමති වෙලා ආසාවෙන් ඒ සංග්‍රහයට සහභාගී වෙනවා. ඒත් එක දෙයක් දැක ගන්නට ලැබෙනවා. ඒ දේ තමයි රාවණාගේ බිරිඳ වූ මන්දෝදරි වගේ ලස්සන රූමත් තරුණියක් එහෙ මෙහෙ ඇවිදිනවා රාජකුමාරියක්. රාවණ දකිනවා ගෙලේ පැත්තක සඳහන් කරලා තිබුණු ඉර සහ සඳ කෙටු ඒ මූර්ති කැටය. ඉතින් දැනගන්නවා මේ මගේ රටෙන් පිටවහල් කර පුංචි දියණිය කෙහෙලී බවට. රාත්‍රී භෝජන සංග්‍රහය අවර කර නැවත නෞකාවට නැගී හෙළදීපය බලා පිටත් වෙනවා. ඉතින් මොහු මේ මහරජතුමා විසින් කල්පනා කරනවා දඬු මොඩර යන්ත්‍රයක් සෑදිය යුතුයි. මාගේ 50 ජීවිතය හා ආරක්ෂා කළ ඒ මගේ සුන්දර දියණිය මොන විදිහෙන් හරි මම රැගෙන එන බවට. දින මාස තප්පර දවස් ගත වෙනවා. රාවණා දරවලින් කැලේ තිබෙන ලී වලින් දඬු මොඩරයක් සාද. හේතුව ඒ කෙහෙලියනෝ සීතා ශ්‍රී ලංකා මහද්වීපයට නැවත උපන් භූමියට රැගෙන එන්න. ඒක තමයි රාවණාගේ සිතුවිලි. දඬු මොඩර යන්ත්‍රය සෑදුවා. උඩ යන්නට ක්‍රමයක් නැහැ. කොහොමද යන්නේ? ලී වලට ගිනි තිබ්බොත් ගිනි ගන්න. යන්නට ක්‍රමයක් නැහැ. අපේ ශ්‍රී ලංකාවේ මුතු මැණික්
ආදීන් දිලිසූ ඒ ශ්‍රී ලංකා මහද්වීපයේ හෙළයන් දැක ගන්න කියලා. බදන්නට රිපන්නට බැරි විශාල පලිඟු මැණිකක ආධාරයෙන් ලී පෙට්ටියක් සකසා එය ගබඩා කරගෙන ඉන්දියානු ಭಾರತයට ගමන් කරන්නට පහසු යයි සිතා දඬු මොණ්ඩර යන්ත්‍රය නිෂ්පාදනය රාවණා රාජ්‍ය ආභරණ සියලු දේ පසකින් තබා තාපසවරයෙක්ගේ වෙහෙසෙන් සීතාව එහෙමත් නැත්නම් කෙහෙලිය එහෙමත් නැත්නම් නගුලී නමින් හඳුන්වපු ඒ සුන්දර ආදරණීය දියණිය දෙස බලන්නට රාවණා පිටත් වෙනවා. ඉතින් රාවණා නැමැති තපස්වරයා ඉන්දියානු ಭಾರತයේ ජනක රජුගේ ඒ රාජමාලිගාවට පිටත් වෙනවා. පිටත් වූ පසු සීතා ලක්ෂ්මන් හනුමා රාම යන ඒ පෙළපතට ඇතුල් වී රාම කුමරු විවාහය බන්ධනයට සිද්ධ වී තිබෙනවා. කාලයගේ අවෑමෙන් කල්ගත වුණ නිසා ජනක රජු මිය දෙන්නට ලැබී තිබෙනවා. කාට කියන්නද කොහොම කරන්නද කියලා රාවණා කල්පනා කළා. කමන්නේ මන් දියණිය මුණ ගැහෙනවා. ඉතින් රාවණා ගිහිල්ලා කියනවා දියණිය ඔබ මෙතෙක් කල නොවසූ ඒ ඇත්ත හෙළිදරව්වක් මට ඔබට තියෙනවා කියන්නේ. මාගේ රථයට නගින්න. කොහොටද ඇදුරුතුමනි ආචාර්යතුමනි ඍෂිතුමනි කියලා රථයට නැගූ විට ඔබ මා බස්සන්න. ඔබගේ මුල සිට අම්මා කවුද තාත්තා කවුද සහෝදර සහෝදරියන් කවුද ඔබ උපන් භූමිය මොකද්ද කියන එක මා සඳහන් කරනවා. සීතත් මහා ආසාවෙන් ඒ දඬු මොණ්ඩර යන්ත්‍රාවට නගිනවා. එවකට ශ්‍රී ලංකා මහද්වීපයේ දඬු මොණ්ඩර යන්ත්‍රයක් සාදන්නට ලැබුණා නම් රාවණා පමණයි. ಭಾರತයේවත් වෙන කිසිදු රටක දඬු මොණ්ඩර යන්ත්‍රයක් සාදා තිබුණේ නැහැ. ඉතින් සියලු රටවැසියන් ඒ ಭಾರතය විතරක් නෙවෙයි සියලුම රටවැසියන් බියටපත් වී තිබෙනවා. මොකද්ද මේ යාන්නාව? මොකද්ද මේ අහසින් පැන නැගුණු යන්ත්‍රය? ඉතින් ඊතුරු කොටස අපි ඊළඟ වීඩියෝ පටයෙන් නිකුත් කරන්න සූදානම්. රාක්ෂණ තීගාවලියට පැමිණ ඒ වීඩියෝ පටය නරඹන ඔබ